Hi everyone, welcome back to my YouTube channel. ඉතින් මා හිතනවා ඔයාලා හැමෝම ගොඩාක් හොඳින් ඇති කියලා. ඒ වගේම ඔයාලා හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා මම විශ් කරන ගමන්ම මේ අවුරුද්දේ ඔයාලා හැමෝම හිතන පතන හැමදේම ඒ විදිහටම ඉෂ්ට වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අපි යමු අද vlog එකට. අද 2026 ජනවාරි 1 වෙනිදා අලුත් අවුරුද්ද වගේම අනිත් ස්පෙෂල් දේ තමයි අද මගේ බර්ත්ඩේ එක. ඉතින් මං හිතන් ඉන්නවා අද ෆැමිලි එකත් එක්ක ටිකක් එළියට යන්න. ඉතින් මට හිතුණා ඒ නිසා ඔයාලත් එක්ක vlog එකක් share කරගන්න ඕනි කියලා. එහෙනම් vlog එකත් එක්ක දිගටම ඉන්න. ඉඳ හිටේ සඳේ ඇඳිලා සෑහෙන්නවා නුඹගේ ඇස් පුරාරදිලා තනි පැසේදී තනි බහුරගෑ රැගනන් බලලා අපේශාවක කිව්වා වගේම උදේ බ්‍රෙක්ෆාස්ට් එකත් අරගෙන අපි දැන් ඩේ අවුට් එකකට යන්න ගමන් තමයි ඉන්නේ. ඉතින් බලන්නකො මට අද උදේම ලස්සන ෆ්ලවර් බොකේ එකක් හම්බුණා, රස කේක් එකක් හම්බුණා. ඉතින් මම තව ටිකකින් පෙන්නන්නම් ඔයාලට කවුද මට ඒක ගෙනත් දුන්නේ කියලා. ඉඳ හිටේ සඳේ කොලමුව මතින් පිපුණා කිංකිණි නාදදී අද හිතුවට වැඩිය ගොඩාක් සෙනග හිටිය පාරේ ට්‍රැෆික් එකත් වැඩි. ඉතින් කොහොම හරි අපි දැන් පානදුරට යන ගමන් ඉන්නේ. මොකද අපි ඩේ අවුට් එක ප්ලෑන් කරලා තිබ්බේ පානදුරේ රිසෝට් එකක. ඉතින් එතකන් ඔයාලට පුළුවන් මට ෆ්ලවර් බොකේ එක දුන්නේ කවුද කියලා ගෙස් කරන්න. මම තව ටිකකින් ඔයාලට ඒව පෙන්නන්නම්. ඉතින් අපිට චෙකින් වෙන්න තියෙන්නේ උදේ 9:00ට. 9:00 ඉඳන් හවස 5:00 වෙනකන් තමයි අපිට ඩේ අවුට් පැකේජ් එක තියෙන්නේ. මං හිතන්නේ දැන්ටමත් අපි ගොඩාක් පරක්කුයි. ඉතින් මේ ඉක්මනට අපි බුක් කරපු රිසෝට් එකට යන ගමන් ඉන්නේ. ආයින්නේ ඔබ දන්නේ කියා සුදු හංස තටුවේ සැතපිලා මේක නේද නැද්ද? පොලිස් අංකල් එයාවත් වැදුනා ඉතින් කමක් අන්න ඔයාලා ගෙස් කළා වගේම මෙන්න මෙයා තමයි මට උදේම ෆ්ලවර් බොකේ එකයි රස කේක් එකයි දුන්නේ. ඉතින් එයා උදේම මාව සර්ප්‍රයිස් කළා. ඒකෙන් තමයි ඔයාලට මට get ready වීඩියෝ එක ගන්න බැරි වුණේ. ඒකට වගේ කියන්න ඕනේ මෙන්න මෙයා. ඉතින් මෙන්න වගේම එයා තමයි අදත් මගේ travel partner. ජීවිතේ කියා පෙරදා කරවටිලා මගේ නොවේද දිව්‍යාංගනා
කතාවෙන් කොහොම හරි අපි අපේ ඩේ අවුට් එක ප්ලෑන් කරපු රිසෝට් එකට ආවා. අපිට මෙතනට චෙක් ඉන් වෙන්න තිබුණේ උදේ 9 මාරට උනාට අපි මෙතෙන්ට ආවේ 11 මාරට. මෙතන තමයි අපේ ඩෙස්ටිනේෂන් එක. ඉතින් හැබැයි අපි හිතුවට වැඩිය හිතන රිලැක්ස් වෙලා එන්ජොයි කරන්න හොඳ ප්ලේස් එකක්. ඒකෙත් අර සුන්දරගම වගේ ක්ලෝරින් දාන්න. ඉතින් අපි මෙතෙන්ට ආපු වෙලේ ඉඳන් ටිකක් වෙලා කට්ටියම එක්ක hina වෙවි කතා වෙවි ඉන්නකොට තමයි මතකුනේ කේක් එකක් ගෙනාව නේද කපන්න කියලා. ඉතින් අපි හිතුවා කේක් එක මෙන්න මේ ප්ලේස් එකට ඇවිල්ලාම කපනවා මෙතන සෙලිබ්‍රේට් කරනවා කියලා. Happy birthday to you. Happy birthday dear Rashmi. Happy birthday to you. කාටද කවන්නේ ඉතින්ලා එන්න හදිසි එක්කලා කේක් එක ගෙනාවෙ කියන ඉතින්ලා කවලා ඉන්න අය පොට නෑ ගෙදර එක්කලා තමයි පළවෙනියා දැන් මම කියනවනේ ඔයාලා කේක් කපලා ෆොටෝස් අරගෙන ඊට පස්සේ අපි ආවේ පූල් එකට. මෙතන ක්‍රවුඩ් එක ගොඩක් හිටියට පූල් එකේ එම ක්‍රවුඩ් එකක් හිටියේ නැහැ. අපේ අය විතරයි හිටියේ. ඇත්තටම එන්ට්‍රස් එකේදී අපි හිතුවේ නැහැ මෙතන මෙච්චර එන්ජොයි කරන්න පුළුවන් වෙයි කියලා. හැබැයි අපි මෙතනින් යනකොට අපේ මයින්ඩ් එක රිලැක්ස් වෙලා ස්ට්‍රෙස් රිලීස් වෙලා හිතේ හැටියට එන්ජොයි කරලා තමයි අපි මෙතනින් ගියේ. ඉතින් ඇතින් පූල් එකට වෙලා එන්ජොයි කරලා අපි ආවා ලන්ච් එක අරගන්න. මොකද අපි ලන්ච් එක ගන්න එනකොටත් ලන්ච් ටයිම් එක අහු වෙලා තව ටිකක් වෙලා හිටියනම් බුෆේ එක ක්ලෝස් කිව්ව නිසා අපි ඉක්මනට චේන්ජ් එකක් දාගෙන ලන්ච් එක අරගත්තා. රිලැක්ස් එකේ ලන්ච් එකත් අරගෙන දැන් අපි ආවා බීච් එකට. මේ වෙද්දී අවුව ගොඩාක් අඩු වෙලා තිබුණේ. අපි උදේදී නම් ගොඩාක් අවුව වැටිලා බීච් එකට ලඟ වෙන්න හිතන්නවත් බෑ. ඒ තරම් අවුවයි. ඉතින් දැන් වෙලාව හවස 3:04ට විතර වගේ. ඉතින් මේ වෙලාවේ බීච් එක හරිම ෂෝක් එකක්. ඒ නිසා අපි ඇති වෙන්න බීච් එකට වෙලා ඉඳලා අපේ ඈත් එක්ක බීච් එකේ එහා කෙරවලේ ඉඳන් මෙහා කෙරවලටම ඇවිද හිටපු එක තමයි කරේ. සිත
බීච් එකේ මම දවස් අපි දෙන්නේ කවුද? හොඳට කෑවා හොඳට ඩාන්ස් කළා. අපි බීච් එකේ ඉඳන් එනකොට මෙන්න මේ පොඩි මාළිලා දෙන්න වොලිබෝල් ප්ලේ කරනවා. එයාලටත් බඩ චුට්ටක් ගාලා අපිත් ඉතින් එයාලත් එක්කම ගෲප් දෙකකට බෙදිලා වොලිබෝල් ප්ලේ කරා. කාලෙකින් හිතේ හැටියට කට්ටියත් එක්ක එන්ජොයි කරා. මගේ පාමුලේ පැයේ සිතරුවනි සිතුවමේ උන්නේ මට රවනා මුහුණත් නතරේ. ඉතින් අපි සෙල්ලම් කරලා ආයෙත් එනකොට ඊවිනිං ටී ටයිම් එක ඉතින් අයිස් කොෆි එකක් හම්බුණා. ඒකත් බීලා එතන ඉන්නකොට මට ඉතින් හැමදාම කොහරි ගියාම මෙන්න මේ જાතිය කෙනෙක් හම්බ වෙනවනේ. ඉතින් එයා මෙත් බලාගෙන මගේ කේක් කෑල්ල කන්න. ඉතින් මම එයාට ඒක දීලා එයාව චුට්ටක් හුරතල් කරලා ආයෙත් ගියා ෆොටෝස් ටිකක් ගන්න. ඉතින් ට්‍රිප් එක ගියාම අපි ගම්මලු. හරි අපි දැන් යන්නේ. ඉතින් දැන් අපි මෙතනින් චෙක් අවුට් වෙන්න යන්නේ. දවසක් ඉවරයි. අපිට මේ රිසෝට් එකෙන් චෙක් අවුට් වෙන්න තිබ්බේ හවස 5:00ට. ඒ වුණාට දැනුත් හවස 6ත් පහු වෙලා. ඉතින් අද දවස මේ විදිහට එන්ජොයි කරලා අපි ආයෙත් ගෙදර යන්න පිටත් වුණා. ගෙදර යද්දිත් අද දවසේ වෙච්ච දේවල් කියෝ ඉතින් මේ අවුරුද්දත් මේ විදිහට හැමදාම ලස්සනට තිබ්බනම් කියලා හිත තමයි අපි දෙන්න නම් ගෙදර ආවේ. ඉතින් අද vlog එක මම මෙතනින් end කරනවා. මගේ vlog එකත් එක්ක දිගටම හිටියාට thank you so much. ඉතින් මම subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න, bell icon එක click කරන්න. එහෙනම් තවත් අලුත් vlog එකකින් එනකම් අදට ගිහින් යන්න. आज तो छुपा लो तुम पनाहों में कि डर है तुमको खो दूंगा. दिल कहे संभल जरा खुशी को ना नजर लगा कि डर है मैं तो रो दूंगा. हो